ශරීරයේ මේ තැන තත්පර 5ක් තද කරන්න. වේදනාව අතුරුදහන්. අපි හැමෝටම දවස අවසානයේදී එහෙමත් නැත්නම් වැඩ කරලා මහන්සි වුණාම ඇඟපතේ වේදනාවක් ඔළුවේ කැකුමක් එනවමයි. බෙහෙත් පෙත්තක් බොන්නේ නැතුව විනාඩියෙන් මේ වේදනාව නැති කරගන්න පුළුවන් පුදුම හිතෙන ස්විච් අපේ ඇඟේම තියෙනවා කියලා දන්නවද? පුරාණ චීන වෛද්‍ය ක්‍රමයේ එන මේ ක්‍රමයට කියන්නේ ඇකියුප්‍රෙෂර් කියලා. කරන්න තියෙන බොහොම පොඩි දෙයක්. පහත අපි කියන ස්ථාන ඔබේ ඇඟිලි තුඩු වලින් තත්පර 5ක් හෝ 10ක් තද කරගෙන ඉන්න. නැත්නම් රවුමට සම්බාහනය කරන්න. ඒ අතරේ ගැඹුරු හුස්මක් ගන්න. මෙන්න විනාඩියෙන් සහනය දෙන ඒ රහස් ස්ථාන. අංක 1 ඉරුවා රදේ සහ හදිසි හිස රදයට. ඔබේ අතේ මාපට ඇඟිල්ලත් දබර ඇඟිල්ලත් අතරමැද ඇති මස් සහිත කොටස. මේ තද කිරීමෙන් හිස රදය දත් කැකුම සහ බෙල්ලේ වේදනාව ඉක්මනින් අඩු වෙනවා. අංක 2 මානසික ආතතිය සහ කලබල ගතියට. අතේ මැණික් කටුවේ ඇතුල් පැත්තේ අල්ලේ සිට අඟල් 2ක් පමණ පහළින්. මේන් ඔබේ සිත සංසුන් වෙනවා. පපුවේ ගැස්ම අඩු වී නිින්ද යාමට පහසු වෙනවා. අංක 3 බෙල්ලේ තද ගතිය සහ කැක්කුමට. ඔබේ හිස් කබල පටන් ගන්නා තැන බෙල්ලේ පිටුපස දෙපැත්තේ ඇති කුඩා වලවල් දෙක තත්පර කිහිපයක් තද කරගෙන ඉන්න. බෙල්ලේ තද ගතිය, ඇස්වල මහන්සිය සහ හිසේ බර ගතිය නැති වෙනවා. අංක 4 කොන්ද කැකුමට. ඔබේ දන හිසට පිටුපසින් හරියටම දන හිස නැවෙන තැන මැද්දේ ඔබේ ඇඟිලි තුඩු වලින් තත්පර කිහිපයක් තද කරගෙන ඉන්න. මේ කොන්දේ සහ පාදවල වේදනාවට කදිම ඔසුවක්. අංක 5 අධික මහන්සියට සහ උරහිස් වේදනාවට. බෙල්ල සහ උරහිස සම්බන්ධ වන තැන ඇති උසම මස් පිඩුව මුළු ශරීරයේම විඩාව නිවා ගැනීමට මේ උදව් වෙනවා. මතක තබා ගන්න මේ ක්ෂණික සහනයක් ලබාගත හැකි ස්වභාවික ක්‍රමයක්. නමුත් ඔබට දීර්ඝ කාලීනව හෝ දරුණු වේදනාවක් ඇතනම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ගර්භණී මව්වරුන් මෙම ස්ථාන තද කිරීමට පෙර සැලකිලිමත් වෙන්න. මේ වටිනා රහස හැමෝටම දැනගන්න ෂෙයා කරන්න. ඔබටත් නිතරම කොහේ හරි කැක්කුමක් එනවද? එහෙනම් මේ වීඩියෝ එක අදම බලන්න.